ඒගොල්ලෝ ගාව තමයි අතුරු තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ මෙයාලා මේ වෙලාවේ නැත්තම් මගේ ගාව තියෙන්නේ. මේ වෙලාවේ මටත් මේ සිහිය කල්පනාව නැතුව මාත් ඉන්නේ. ජීවිතේ මේ ලයිට් එක පොඩ්ඩක් දාන්න. ලයිට් එක නම් පොඩ්ඩක් මං අයින් කරා නිදා ගන්න දෙන්න ටට්ටු ටුක් ගන්නවා. ඉන්න පුතා. පොඩ්ඩක් දාන්න. ටෝච් ටිකක් ගන්න. දැන් මේ වලට 7 දෙනෙක් ඉන්නෝනේ. මේක ඇතුලේ මේ මුත්‍රා ගඳ යන්නේ නැහෙනි. මොකද්ද? මේ මුත්‍රා ගඳ මේක නෑ මේ අද කට උත්තර දෙන්න දුවනවා අත දුවනා ලෙඩ්ඩු ඉන්නේ ඒගොල්ලන් බලනවා. කො මේ 6 දෙනාද? මෙයාලා නෙවෙයි. ඉන්නේ. මේ ඉන්නේ. අනිත් ගැලේවා මේ නිදා ගන්න. මෙන්න මේ තුන් දෙනා. අන්න ඉස්තුනා. කො දයාසිනි. මෙතන කියයි. දයාසිනි. මේ මාර ගඳයි මේක ඇතුලේ. තමයි අපිට චූ ගියොත් ඔය ටික ඕන්න ඔබ මේකේ හුලං එනවා නම් මේ ගඳ යනවා වේලෙනවනේ. දැන් මේකේ අර එහෙම යන්නත් මේ කවුළු හදලා නැහැ. අර හදන්න කිව්වට හදනවා. මේ සීල් කරලා මේක හුලං එන්න ක්‍රමයක් තියෙන්න බෑ මේකේ. මේ දයාශීලි මෙහෙම හිටපු කෙනෙක් තමයි මෙන්න ඒක. මෙයා මේ හිටියේ. මේ හිටපු කෙනෙක් ඒ කාලේ ඉඳන්ම. මෙයාත් ඉන්නවා මේ 7 දෙනා තමයි මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ මේ මව්පිය සේවන වැඩිහිටි නිවාසයේ මේ වෙන විට රඳවා තිබෙන්නේ. මේ මම ඉන්නේ දැන් මේ ගල්පාත පාසල පිටුපස තිබෙන පිටුපස තිබෙන වැඩිහිටි නිවාසයේ මේ වැඩිහිටි නිවාසයේ පිටිපස්ස තමයි මේ. මෙහෙම තමයි තත්ත්වය. එහෙනම් තමයි වැඩිහිටි නිවාසයේ තියෙන්නේ. ඉතින් අන්න එහෙම තත්ත්වය. මේ ගල්පාත පිටි වැඩිහිටි නිවාසයේ තත්ත්වය.